කොහොමද මේ යාළුකම අපේ වයසත් එක්ක වෙනස් වෙන්න පටන් ගන්න කියලා. දැන් පොඩි කාලේ අපි මේ පටන් ගන්නේ සෙල්ලම් කරලා තමයි මේ යාළුකම් පටන් ගන්නේ. හැබැයි අපි ලොකු වෙන්න අපේ හැසිරීම් රටාවන් වෙනස් වෙන්න මේ යාළුකම කියන එක වෙනස් වෙනවා. දැන් පොඩි කාලේ ළමයින්ගේ කාලේ ගත්තොත් එහෙම එයා මොකද කරන්නේ? එයා යාළුවොත් එක්ක සෙල්ලම් කරනවා, ඒගොල්ලොත් එක්ක එකට කාලය ගත කරනවා. එහෙම තමයි එයා යාළුවෙක් කියන එක්කෙනා වඳුරගන්නේ. හැබැයි නව යොවුන් වියේ ළමයෙක් ගත්තට පස්සේ දැන් ඕගලන්ට තේරෙයි. ඔගලන්ට ගෙදර නංගිලා මල්ලිලා ඉන්නවනම් දුවල පුතාලා ඉන්නවනම් ඒගොල්ලන්ගේ වයස්වල ඒගොල්ලන්ගේ යාළුකම් ටික පොඩ්ඩක් ආපස්සට හිතලා බලන්න. ඒගොල්ලන් මේ වෙලාවේ ඕගලන්ට පේන්නේ නැහැ. මොකද ඕගලන්ට අතීතය ආවර්ජනය කරලා බලන්න නිකන් එකපාරට තේරෙන්නේ නැත්තම් මේ වෙලාවේ වාට ඇහැට දකිමින් තියෙන දෙයක් තමයි ගෙදර ඉන්න නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හෝ නැත්තම් දුවගේ පුතාගේ හෝ යාළුකම්. ළමයේගේ අවදියේ තිබ්බ යාළුකමට වඩා දැන් නවයවුන් වියේ ඉන්න ළමයේගේ යාළුකම ටිකක් වෙනස්. අන්න එයා පොඩි ඉමෝෂනල් කෑල්ලක් අල්ලගන්නවා. එයා ටිකක් යාළුවොත් එක්ක සම්බන්ධ වෙන ඉමෝෂනල්. එයා තව දුරටත් සෙල්ලම් කිරීම කියන එක එකට දාගන්නේ නැහැ. සෙල්ලම් කරනවා. නමුත් සෙල්ලම් කිරීම කියන එක එකට දාගෙන එතන යාළුවෝ ගොඩනගා ගැනීමක් එයා කරන්නේ නැහැ. මෙයා ටිකක් ලෝයල්ටි කෑල්ලක් අල්ලගන්නවා. ලෝයල්ටි කෑල්ලක් අල්ලගන්නවා. කියන්නේ මෙයාට පොඩ්ඩක් කවුරු හරි මොන හරි යාළුවෙක් කියලා අඳුරගෙන ඉන්න මනුස්ස කෙනෙක් මෙයාට මොන හරි කිව්වොත් මෙයා නිකන් ලෝයල් නෑ වගේ කියලා එයා මට එකක් කියනවා අරයාට එකක් කියනවා වගේ දේවල් තමයි මෙයා හැම වෙලෙම කතා කරන්නේ. එයා අර කලින් තිබ්බ වගේ එයාගේ යාළුකම සරල නෑ දැන්. ටිකක් එයා ඊට ඇඩ්වාන්ස් ලෙවල් එකේ කතා කරනවා. ඊළඟට මිනිස්සු වෙනවා මේ වැඩිහිටියෝ කියන අවධියට. ඇඩල්ට්ස්ලා ඉන්නවා. දැන් මේක ටිකක් මේක අර නවයවුන් වියේ තිබ්බ යාළුකමට වඩා තව ටිකක් වෙනස්. ඒකේ මොකද ඒකේ කතා කරනවා ඒකේ කට්ටිය කතා කරන්නේ ඒගොල්ලන්ගේ ජොබ් එකේ සම්බන්ධ කාරණා ඊට පස්සේ පේරන්ටින් කොහොමද ළමයින්ව හදන්නේ ඒ කියන්නේ ළමයින්ව මේ හදා වඩා ගන්නේ කොහොමද ඊට පස්සේ ෂෙයාර්ඩ් ගෝල්ස් ඒ කියන්නේ එයා මොකක් හරි බිස්නස් එකක් කරනවා නම් එයා හැම වෙලේම අර බිස්නස් මයින්ඩඩ් මිනිස්සෙක් එක්ක තමයි ගැටෙන්න try කරන්නේ එයා යාළුවෙක් විතර අඳුරගන්න එයාගේ වැලියුස් මොනවද ඒ වගේ කෙනෙක් එක්ක තමයි එයා ගැටෙන්න පුරුදු කරන්නේ මොකද එයා ලොකු වෙන එයා හිතන පතන දේවල් වෙනස් වෙන්න පටන් ගන්නවා එයාට අවශ්‍ය කරන කාරණා වෙනස් වෙන්න පටන් ගන්නවා එතකොට අර තිබ්බ යාළුකම් පොඩ වෙනස් වෙනවා ඊට පස්සේ තව ටිකක් වයසට යද්දී එතන අවශ්‍ය වෙන්නේ ටිකක් කම්පෑනියන්ෂිප් එකක් ඉමෝෂනල් සපෝට් එකක් දැන්